හරි එතකොට මේක තාපේ පාඩමෙන් දෙවැනි වීඩියෝ එක. එතකොට අපි මුලින් වීඩියෝ එක කතා කරේ මොනවද? උෂ්ණත්වය ගැන කතා කරා, උෂ්ණත්ව මාන ගැන කතා කරා. ඊට පස්සේ උෂ්ණත්වය මයින්න පුළුවන් පරිමාණ තුනක් තියෙනවා කියලා කතා කරා. මොනවද ඒ තුන? සෙල්සියස්, කෙල්වින්, ඊට පස්සේ ෆැරන්හයිට්. හරි එතකොට අපි අද මේ වීඩියෝ එක මේක තාපේ පාඩමේ දෙවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සෙල්සියස් අගයක් කොහොමද කෙල්වින් බවට පරිවර්තනය කරන්න කියලා. මොකද්ද සෙල්සියස් එකක් කෙල්වින් බවට පරිවර්තනය කරන්නේ කොහොමද? ඔයාලා ඉස්කෝලේ හරි නැත්නම් වෙන ක්ලාස් වල හරි ඉගෙනගෙන ඇති මොනවද? සෙල්සියස් නම් කෙල්වින් කරන්න ඕන නම් එකට 273ක් එකතු කරන්න ඕන. ඊට පස්සේ කෙල්වින් අගයක් සෙල්සියස් ගන්න ඕන නම් 273ක් අඩු කරන්න. හැබැයි ඕක ඔහොම පාඩම් කරගත්තාම ඔයාලට හිතන්නකෝ ඔයාලා විභාගේ ලියන ස්ට්‍රෙස් එකත් එක්ක කන්ඩිෂන් එකත් එක්ක ඕක පැටලෙන්න පුළුවන්. මොකෙන් මොකක් අඩු කරන්න ඕනද මොකට මොකක් එකතු කරන්න ඕනද කියලා වගේ පැටලෙන්න පුළුවන්. එහෙම පැටලෙන්නේ නැති විදියට හරිද පාවිච්චි කරන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. ඒකට තමයි k සමානයි c ධන 273. මොකද්ද k සමානයි c ධන 273. එතකොට මේකෙදි මතක තියාගන්න අපි k C සමානයි 273 කියලා තමයි මතක තියාගන්න. KC සමානයි 273. හැබැයි ඉතින් ඇත්තටම එහෙම නෙමෙයි දැන්. KC සමානයි 273 කියලා මම දැන් කිව්වේ. ඇත්තටම ඒක එහෙම නෙමෙයි. ඒක මතක තියාගන්න. ඒක එන්නේ කොහොමද කියලා මතක තියාගන්න. K සමානයි C ධන 273. මේක මෙහෙම මතක තියාගත්තාම ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැම දෙයකම ඒ කියන්නේ කෙල්වින් සෙල්සියස් කරන්නයි සෙල්සියස් කෙල්වින් කරන්නයි මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේකෙදි ඔය K කියලා කියන්නේ කෙල්වින් කියන එක. මොකද K කියලා කියන්නේ කෙල්වින්, C කියලා කියන්නේ සෙල්සියස් කියන එක. C කියන්නේ සෙල්සියස්, K කියන්නේ කෙල්වින්, ඊට පස්සේ 273 කියන නියතක. ඒක අනිවාර්යෙන් එකතු වෙන්න තමයි ඕන. මේකෙදි මේ 273.15 කියලා තියෙනවා. මේක ඇත්තටම මෙතෙන්ද එච්චර ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. මොකද ඔක දාන්න ගියොත් එහෙම සුළු කරන්නත් අමාරුයි. එතකොට ගොඩක් අමාරුයි. ඒ හින්දා ඔක 273 කියලා ගන්න. හරි අපි බලමු ඕකෙන් ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මේක ඔය සෙල්සියස් කෙල්වින් කරන්න කෙල්වින් සෙල්සියස් කරන්න වගේ ගණන් ටිකක් හදාගන්න තියෙන්නේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. හරි ඊට කලින් බාණ්ඩ මෙන්න මෙතන උෂ්ණත්වමාන දීලා තියෙනවා බාණ්ඩ කෙල්වින් 0යි කියලා කියන්නේ ඍණ 273යි. බලමු මේක කොහොමද ඇවිත් තියෙන්නේ කියලා. මොකද්ද මම අර ඉස්සෙල්ලා කියපු සමීකරණේ? KC සමානයි 273. KC සමානයි 273 කියලා අපි කිව්වට K සමානයි C ධන 273යිනේ. දැන් බලමු මේකේ කෙල්වින් නම් කීයද? 0යි. සෙල්සියස් තමයි දන්නේ නැත්තේ 273. එතකොට මේකේ බලන්න මෙතන මේ පැත්තේ C ඉතුරු වෙනවා. බලන්න 0 ඍණ 273. එතකොට C සමානයි ඍණ 273යි කෙල්වින් කියලා ගන්න පුළුවන්. දැක්කනේ උත්තරේ ගත්ත විදිය. ඊට පස්සේ බලමු අපි දැන් මෙතන සෙල්සියස් අගයක් කොහොමද කෙල්වින් කරන්න කියලා බලමුකෝ. මොකක්ද සමීකරණේ? K සමානයි C ධන 273. මෙතන C එනවා 0යි කියලා. මෙතන කෙලින්ම 273ක් එකතු කරන්න තියෙනවා. එතකොට එනවා 273යි මොනවද? කෙල්වින් කියලා එනවා. හරිද? කෙල්වින් කියලා එනවා. හරි සොරි මෙතන ඉස්සෙල්ලා 273 මොනවද? සෙල්සියස්. මෙතන සෙල්සියස්. හරි. ඒ ටික තමයි අපිට එතකොට එතනදි කතා කරන්න තියෙන්නේ. හරි අපි බලමු මෙතන තියෙන ප්‍රශ්න ටිකක්. අපි බලමු මේ ප්‍රශ්න ටික කොහොමද තියෙන්නේ කියලා. බලන්න සෙල්සියස් වලින් අපි මේකේ පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් තියමු. පළවෙනි ප්‍රශ්නේ ඔයාලා දැම්ම කරන්න කිව්වොත් ඔයාලා පටලව ගන්නවා. ඒ හින්දා අපි පළවෙනි එක පොඩ්ඩක් තියලා ඉතුරු ප්‍රශ්න ටික බලමු. සෙල්සියස් වලින් දී ඇති අගයක් කෙල්වින් වලින් දැක්වීමට කළ යුත්තේ කුමක්ද? මොකක්ද ඇත්තටම කරන්න ඕන? අපි ඉස්සෙල්ලාම බලමු සමීකරණ ලියමු. K සමානයි C ධන 273. බලන්න සෙල්සියස් වලින් දී ඇති අගයක් කෙල්වින් කරගන්න. හරිද? එතකොට අපිට මොනවද ඕන? කෙල්වින් තමයි කරගන්න ඕන. මෙයා දීලා තියෙන්නේ මොන වගේද? සෙල්සියස් වලින් තමයි දීලා තියෙන්නේ. එතකොට මොකද්ද කරන්නේ? අපි කරන්න ඕනේ 273ක් එකතු කරන්න තමයි ඕන. 273ක් එකතු කරනවා. බලන්න සෙල්සියස් අංශක 50 අගය කෙල්වින් කරන්න. මොකද්ද සමීකරණය? K සමානයි C ධන 273. එතකොට මම මෙතන ලියන්න K සමානයි සෙල්සියස් අගය දීලා තියෙනවා 50 ධන 273. එතකොට මේක උත්තරේ එනවා කීයද එන්නේ? 3යි 2යි ඊට පස්සේ හැබැයි දෙකම 323යි කෙල්වින් කියලා එනවා. මොකද 323යි කෙල්වින් කියලා එනවා. හරිම ලේසි කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ විදිහට සමීකරණය දාලා හදන්න කිව්වොත්. ඊට පස්සේ ආයි ඊළඟට තියලා තියෙනවා කෙල්වින් වලින් දී ඇති අගයක් සෙල්සියස් වලින් කරගන්න මොකද? මොකද ආයෙත් අපි පාවිච්චි කරන සමීකරණේ K සමානයි C ධන 273. මේකද කියන්නේ සෙල්සියස් වලින් දුන්නොත් එහෙම එතකොට අපිට මේ සෙල්සියස් කියන එක උක්ත කරගන්න වෙනවා. හරිද? සෙල්සියස් සමානයි K ඍණ 273 නේ.
හරිද? එතකොට මොනවද කෙල්වින් වලින් දීලා තියෙන එක සෙල්සියස් කරන්න මොකද්ද වෙන්න ඕන? ඍණ 273යි කියන්නේ 273ක් අඩු කරන්න තමයි ඕන. බලන්න ඊට පස්සේ දීලා තියෙනවා 373යි කෙල්වින් කියන එක සෙල්සියස් කරන්න. මොකද්ද සමීකරණය? K සමානයි C ධන 273. හරිද? මේක කෙල්වින් වලින් දීලා තියෙනවා 373 C ධන 273. කීයද එන්නේ එතකොට? C සමානයි 373 ඍණ 273 එනවා 100ක් කියලා. 100යි සෙල්සියස් අංශයක් කියලා. හරිද? ඔයාලට තේරෙනවනේ. හරිම සරලයි. ඒ විදිහට සමීකරණ පාවිච්චි කරපුවම ඔයාලට එතකොට සමීකරණ එකක් තමයි මතක තියාගන්න ඕන. බොරුවට අරකින් මේක අඩු කරනවා, මේකට අරක එකතු කරනවා. එහෙම මතක තියාගන්න ඕන නැහැ. ඔයාලා මතක තියන්න ඕන K සමානයි C ධන 273යි. මේක මම ලේසියට මතක තියාගන්නවා KC සමානයි 273යි කියලා. හරි. අපි බලමු ඊළඟට ඉස්සරහට මොනවද හදන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ තියෙන ගණන් ටික මම ඔයාලගේ අච්චුපතෙන් ගත්තේ. එතකොට මෙතන තියෙන අගයන් ටික සෙල්සියස් කෙල්වින් කරන්නයි කෙල්වින් ටික සෙල්සියස් කරන්නයි තමයි තියෙන්නේ. අපි බලමු මම මේකේ ටිකක් හදන්න. ඊටු ටික ඔයාලා තනියෙන් හදන්න. හරි අපි බලමු කොහොමද මේ ටික එන්නේ කියලා. බලන්න සෙල්සියස් අංශක ටිකක් කෙල්වින් කරන්න තමයි තියෙන්නේ. මුලින්ම කරන්නේ මොකක් සමීකරණේ K සමානයි C ධන 273. මෙතන C කීයද 10යි. හරිද? කෙල්වින් අගේ කරන්නනේ තියෙන්නේ 273 එහෙම වෙනවා. එතකොට කොහොමද එන්නේ? 283යි මොනවද කෙල්වින්. එතකොට මෙතන එනවා 283යි කෙල්වින් කියලා එනවා. ඊට පස්සේ ඊළඟ එක මොකක්ද තියෙන්නේ 27. 27 ධන 273. ඒක එතකොට එනවා කීයද 300ක් කියලා එනවා. එතකොට එතන එනවා 300යි කෙල්වින් කියලා එනවා. අපි බලමු හරි. මම ඔයාලා මේ දෙක හදන්න. මේ දෙක හදන්න. එතකොට බලමු මේක අපි 127ක් ගමුකෝ. 127 ධන 273. එතකොට කීයද එන්නේ? බිඳුවයි ඊට පස්සේ බිඳුවයි ඊට පස්සේ 4යි 400යි කෙල්වින් කියලා එනවා. ඊට පස්සේ එතකොට මෙතන එන්නේ 400යි කෙල්වින්. අපි බලමු ඊළඟට අන්තිම එක 100. 100 ධන 273. එතකොට එනවා 373යි කෙල්වින් කියලා. එතකොට මෙතන උත්තරේ තමයි 373යි කෙල්වින්. ඔන්න ඔය විදිහට තමයි උත්තර ටික එන්නේ. ඔයාලා අනිත් එකත් හදලා බලන්න. මේකත් එහෙමයි 87 ධන 273 එන උත්තරේ දාගෙන යන්න. අපි බලමු ඊළඟට කෙල්වින් වලින් දීලා තියෙන අගයක් සෙල්සියස් කරන්නේ කොහොමද කියලා. ඒත් පාවිච්චි කරන්නේ අර සමීකරණයම තමයි K සමානයි C ධන 273. දැන් අපිට මේක ඕන සෙල්සියස් වලට කන්වර්ට් කරගන්නනේ. ඒ හින්දා මම C කියන එක උක්ත කරනවා. C උක්ත කරනකොට මෙන්න මේ 273 මම මේ පැත්තෙන් ලියා ගන්නවා. එතකොට ටිකන්නේ K ඍණ 273. හරි. පළවෙනි එකේ තියෙන කීයද කෙල්වින් බිඳුව. කෙල්වින් බිඳුව ඍණ 273 සමාන වෙනවා. කීයද එන්නේ ඍණ 273යි සෙල්සියස් අංශක. එතකොට මෙතන උත්තරේ තමයි ඍණ 273යි සෙල්සියස්. ඊට පස්සේ තියෙන්නේ 100 ඍණ 273 සමාන වෙනවා කීයද 100 ඍණ 273. එතකොට එනවා නේද ඍණ 173යි සෙල්සියස් කියලා එනවා. ඍණ 173යි සෙල්සියස් කියලා එනවා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද 273 ඍණ 273. එතකොට ඒක 273 එතකොට බිඳුවයි සෙල්සියස් අංශයක් කියලා ගන්න පුළුවන්. බිඳුවයි සෙල්සියස් අංශය. එතකොට මෙන්න මේ විදිහට තමයි ඉතුරු ටිකත් ඔයාලා මේ දෙකත් ඒ විදිහට හදලා දාන්න. හරිම ලේසි සමීකරණයකට දාන්න තියෙන්නේ 5 අවසර ගණන් වගේ තමයි. හරි අපි බලමු ඊට පස්සේ ඊළඟට කතා කරන්න තියෙන්නේ මොකද්ද කියලා. දැන් ඔයාලා දන්නවා සෙල්සියස් කෙල්වින් කරන්නත් දන්නවා කෙල්වින් සෙල්සියස් කරන්නත් දන්නවා. පාවිච්චි කරන්න තියෙන සමීකරණය මොකද්ද? K සමානයි C ධන 273 කියන සමීකරණය තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. හරි. අපි ඊළඟට බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. අලුත් එකක් තියෙනවා තාපය ගමන් කිරීම සහ තාපජ සමතුලිතතාවය. මොකද්ද? තාපය ගමන් කිරීම සහ තාපජ සමතුලිතතාවය. තාපය ගමන් කරනවා කියලා කියන්නේ තාපය එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරනවා. සමතුලිතයි කියලා කියන්නේ මොකද්ද? බැලන්ස් කියන එක. මොකද්ද කියන්නේ? සමතුලිතයි කියලා කියන්නේ බැලන්ස් කියන එක තමයි සරලම තේරුම. ඊට පස්සේ බලන්න තාපය යනු ශක්ති විශේෂයක් වන අතර එහි අන්තර්ජාතික ඒකකයේ ජූල් වෙනවා. මොකද්ද? තාපය කියලා කියන්නේ ශක්ති විශේෂයක් වන අතර එහි අන්තර්ජාතික ඒකකයේ ජූල් වෙනවා. ඔයාලා දන්නවනේ ශක්තියක්ම ඉන්නේ සාමාන්‍ය. ඒකට තාපය කියන්නේ ශක්තියක්. ශක්තියක් සාමාන්‍යයෙන්ම ඉන්නේ ජූල් කියන ඒකකේ. මොකද්ද ඒකකේ? ජූල් කියන ඒකකෙන් තමයි ඉන්නේ. හරි. ඊට අමතරව කැලරි කියන එකකෙත් පාවිච්චි කරනවා. මොකද්ද පාවිච්චි කරන්නේ? කැලරි. ඔය කැලරි කියන වචනේ ඔයාලා ගොඩාක් සම්බන්ධ වෙන්නේ මොනවද?
අපේ ඇඟත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. දැන් ඔයාලා ජිම් වලට එහෙම යනකොට කියනවනේ මෙච්චර කැලරි ප්‍රමාණයක් දහනය කරන්න ඕන. කැලරි බර්න් කරනවා කියලා කියනවා. හරිද? එතකොට ඔය එක කැලරි එකක් කියලා කියන්නේ එකක් කැලරි එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජූල් 4.2 ගාණක් වගේ තමයි මට මතක විදියට. ඔය කැලරි එකක් කියලා කියන්නේ ජූල් 4.2 ගාණක් හරි 4.168ක් හරි ඔහොම ගාණක් තමයි කැලරි එකක් කියලා කියන්නේ. හරි. එතකොට ඒකත් ශක්තිය මයින්ඩ පාවිච්චි කරන ඒක. ඊට පස්සේ තියෙනවා තාප ශක්තිය සමවිටම උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවකට සංක්‍රාමණය වෙනවා. ඒකට දීලා තියෙනවා ඉහළ මට්ටමක සිට පහළ මට්ටමකට ජලය ගලන. ඒ කියන්නේ දැන් ගතු ගෙදරත් එහෙමනේ. දැන් ගෙදර වලගේ වතුර ටැංකියෙන් තමයි පල්ලෙහා තියෙන ටැප් එකකට වතුර එන්නේ. ඒක තමයි වතුර ටැංකිය උඩින් තියලා තියෙන්නේ. කියන්නේ උඩ තැනක ඉඳන් යට තැනකට තමයි වතුර ගලාගෙන යන්නේ. ඒ වගේම තාපයත් උෂ්ණත්වයේ වැඩි තැනක ඉඳලා උෂ්ණත්වයේ අඩු තැනකට තමයි ගමන් කරන්නේ. හිතන්නකෝ එක වස්තුවක් තියෙනවා. හරිද? ඒක සෙල්සියස් අංශක 100යි කියලා. අනිත් තව වස්තුවක් තියෙනවා සෙල්සියස් අංශක 20යි කියලා. එතකොට අනිවාර්යෙන් සෙල්සියස් අංශක 100 තියෙන වස්තුවේ සෙල්සියස් අංශක 20 තියෙන වස්තුවට තමයි මොනවද තාපය ගමන් කරන්නේ. තාපය ගමන් කරන්නේ. එතකොට ඒ තාපය ගමන් කරන්නේ මොන වෙනස හින්දාද? උෂ්ණත්ව වෙනස හින්දා. මොන වෙනසද? උෂ්ණත්ව වෙනස. ඊට පස්සේ උෂ්ණත්වයේ වෙනස් වීම තාපය ලබා දෙන වස්තුවේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් උෂ්ණත්වය වැඩි වස්තුව තියෙනවනේ. ඒ වස්තුවෙන් මෙන්න මේ වස්තුවටනේ තාපය ගමන් කරන්නේ. මෙන්න මේ වස්තුවට තමයි තාපය. එතකොට මෙන්න මේ සෙල්සියස් අංශක 20යි කියලා දීලා තියෙන වස්තුවේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඇයි? මෙයාට තාපය හම්බ වෙනවා. හැබැයි මෙයා ළඟ තියෙන තාපය මෙයාට දෙන හින්දා සෙල්සියස් අංශක 100 වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒක තමයි උතන ඔය කියලා තියෙන්නේ තාපය ලබා දෙන. ඒ කියන්නේ වැඩි උෂ්ණත්වයේ තියෙන වස්තුවේ උෂ්ණත්වය පහළ බහිනවා. තාපය අඩු වස්තුවේ, ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වස්තුවේ උෂ්ණත්වය වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ ටික තමයි කියන්නේ. එතකොට මෙතනදී වැදගත් වෙන්නේ මොනවද? තාපය කියලා කියන්නේ ශක්තියක්. ඒක මයින්නේ ජූල් කියන එකකින්. ඊට අමතරව කැලරි කියන එකකත් පාවිච්චි කරනවා. ඊට පස්සේ අනිවාර්යෙන් තාපය ගමන් කරන්නේ උෂ්ණත්වයේ වැඩි වස්තුවක ඉඳලා උෂ්ණත්වයේ අඩු වස්තුවකට. එතකොට උෂ්ණත්වයේ වැඩි වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා. මොකද අරකට උෂ්ණත්වය දෙන හින්දා. ඊට පස්සේ උෂ්ණත්වයේ අඩු වස්තුවේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය ඒ කියන්නේ තාපය හම්බ වෙන හින්දා. එතකොට දැන් ඔයාලගේ බලමු යට තියෙන මේ රූපෙ මොකක්ද ඔය දීලා තියෙන්නේ කියලා. බලන්න. ඔය ක්‍රොස් සෙක්ෂන් ඒරියා ඒවන ලොකු වැදගත් වෙන්නේ නැහැ. මේකෙන් ඔය ප්‍රධාන වශයෙන් කියලා තියෙන්නේ මොකද්ද? උෂ්ණත්වයේ වැඩි වස්තුවක ඉඳලා උෂ්ණත්වයේ අඩු වස්තුවකට. ඒ කියන්නේ හොට් තැනක ඉඳලා කෝල්ඩ් තැනකට තමයි උෂ්ණත්වය ගමන. හීට් ෆ්ලෝ කියලා කියන්නේ උෂ්ණත්වය ගමන් කරනවා කියන එක තමයි ඔය කියන්නේ. තාපය ගමන් කරනවා කියන එක තමයි ඕකෙන් ඔය කියවෙන්නේ. බාණ්ඩ ඊට පස්සේ තියෙනවා දැන් තාපය ගමන් කිරීම විතරක් නෙමෙයිනේ. මෙතන අපි තව දෙයක් කතා කරන්න ඕනේ මොකද්ද? තාපජ සමතුලිතතාවය කියන එක. සමතුලිතයි කියලා කියන්නේ බැලන්ස් කියන එක. හරිද? තාපජ සමතුලිතතාවය වස්තු දෙකක උෂ්ණත්වය සමාන වූ පසුව ඒවා අතර තාපය ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. එම අවස්ථාව තාපජ සමතුලිතතාවය කියලා හඳුන්වනවා. මම අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණෙම ගන්න. දැන් ඉස්සෙල්ලා ගත්ත උදාහරණය මොකද්ද? මෙන්න මෙහෙම වස්තු දෙකක් තියෙනවා. එකක උෂ්ණත්වය මම ගත්ත කීයද? සෙල්සියස් අංශක 100යි. අනිත් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි කියලා ගත්තා. එතකොට මේ වස්තුවේ ඉඳන් මේ වස්තුවට යනවා. එතකොට මෙතන 99ක් දැන් හිතන්නකෝ මේක තිස්සේ තාපය යනකොට ඊට පස්සේ ඊළඟ අවස්ථාව මම ඇන්දොත් එහෙම මෙතන 99යි සෙල්සියස් අංශක වෙනවා. මෙතන කීයක්ද වෙන්නේ? 21යි සෙල්සියස් අංශක වෙනවා. ඊළඟ අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? මෙතන sorry මෙතන 98යි සෙල්සියස් අංශක තියෙනවා. හරිද? ඊළඟ අවස්ථාවේ මෙතන කීයක්ද වෙන්නේ? දෙකක් යනවා. 22යි සෙල්සියස් අංශක වෙනවා. ඔන්න ඔය විදියට මේක මෙන්න මේ විදියට මේ පැත්තේ උෂ්ණත්වය අඩු වෙනවා. මේ පැත්තේ උෂ්ණත්වය එන්න එන්න වැඩි වෙනවා. ඕක වෙන්නේ එක්තරා අවස්ථාවක් වෙනකන් විතරයි. අන්නේ අන්තිමේටම ඔය තාපය ගැලීමක් සිද්ධ වෙන අවස්ථාව තමයි තාපජ සමතුලිතතාවය කියලා කියන්නේ. ඊට පස්සේ තාපජ සමතුලිතතාවයට පත් වුණාට පස්සේ මෙතන තාපය ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තාපජ සමතුලිතතාවය වෙන උෂ්ණත්වය හොයාගන්න හරිම ලේසි. කරන්න තියෙන මෙච්චරයි. මේක කීයේ තිබ්බේ 100යි සෙල්සියස් අංශක 20යි සෙල්සියස් අංශක 100යි 20යි එකතු කරලා දෙකෙන් බෙදන්න තමයි තියෙන්නේ. එතකොට එනවා මෙතන 120යි දෙකෙන් බෙදපුවාම එනවා 60යි කියලා එනවා. එතකොට තාපජ සමතුලිත වෙන උෂ්ණත්වය තමයි මෙයා 60යි සෙල්සියස් අංශක වෙනවා. මෙයාත් 60යි සෙල්සියස් අංශක වෙනවා. එතකොට මෙයාගේ මෙයාට හරි තාපය ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක තාපජ සමතුලිතයි. බලන්න දැන් ඔයාලට ඔය දීලා තියෙන උදාහරණ බලන්නකෝ. මෙතන සෙල්සියස් අංශක 100යි මෙතන 0යි. එතකොට අපිට තාපජ සමතුලිත වෙලා තියෙන උෂ්ණත්වය ඇවිල්ලා තියෙනවා 50යි 50යි කියලා. දැන් ඔක කොහොමද අරන් තියෙන්නේ?
100 ධන බිඳුව බෙදීම 2. එතකොට එනවා කීයද 100 බෙදීම 2 උත්තර එනවා 50යි සෙල්සියස් අංශක කියලා මේ 50යි සෙල්සියස් අංශක ඇවිල්ලා තියෙනවා. ওই විදිහට තමයි තාපජ සමතුලිත වෙන උෂ්ණත්වය. හරි. එතකොට අපිට තාපජ සමතුලිතතාවය ගැන කතා කරන්න තියෙන්නේ ඒ ටික තමයි. අපි දැන් බලමු ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තාපධාරිතාවයයි විශිෂ්ට තාපධාරිතාවය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මේක ටිකක් අමාරුයි. මේක පොඩ්ඩක් නිකන් අර ඉවසීමෙන් කරන්න ඕන මාතෘකාව. ඊට කලින් අපි බලමු මොනවද අපි මෙච්චර මේ වෙනකන් සාකච්ඡා කරේ කියලා. හරිද? අපි මොකක්ද ගැනද කතා කරන්නේ? තාපය කියන පාඩම, 9 වෙනි පාඩම. ඊට අපි පළවෙනියෙන්ම කතා කරේ උෂ්ණත්වය ගැන. ඒතර උෂ්ණත්වය කියලා කියන්නේ මොකද්ද? අංශු වල තියෙන මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනිම. ඊට පස්සේ උෂ්ණත්වය මැනීමට පාවිච්චි කරන උපකරණයට මොකක්ද කිව්වේ? උෂ්ණත්වමාන. එතකොට ඔයාලගේ සිලබස් එකේ උෂ්ණත්වමාන වර්ග තුනක් තියෙනවා. එකක් තමයි වීදුරු රසදිය, ඊට පස්සේ වීදුරු මධ්‍යසාර, ඊට පස්සේ සංඛ්‍යාංක උෂ්ණත්වමාන. ඊට පස්සේ වීදුරු රසදිය උෂ්ණත්වමානයේදී රසදිය තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඇයි රසදීම පාවිච්චි කරන්න හේතු වෙන්න වැදගත් වෙන කරුණු තුනක් ගැන අපි සාකච්ඡා කරා. ඊට පස්සේ ඇයි දැන් මේක පාවිතේ නැත්තේ කියලාත් කතා කරා. ඊට පස්සේ කතා කරා වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමාන ගැන කතා කරා. ඊට පස්සේ ඇයි ඒකට පාවිච්චි කරන්නේ විද්‍යු මධ්‍යසාර තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒකට මධ්‍යසාර පාවිච්චි කරපු හින්දා ලැබෙන විශේෂ වාස්තු ටිකක් තියෙනවා. ඒ ටිකත් කතා කරා. ඊට පස්සේ අමතර කරුණක් විදිහට ඒක වර්ණ ගන්නවන්න ඕනේ කියලාත් කතා කරා. සංඛ්‍යාංක උෂ්ණත්වමාන මේක තමයි දැන් වැඩිපුරම බහුලවම පාවිච්චි කරන්නේ. ඒකට හේතුව තමයි මේක පාවිච්චි කරන්න මාර ලේසි. එතකොට කියන්නේ අර දැනුමක් නැති පුද්ගලයෙක්ට වුණත් පහසුවෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ උෂ්ණත්ව පරිමාණ, ඒ කියන්නේ උෂ්ණත්වය මැනීමට පාවිච්චි කරන එක ඒක ගැන කතා කරා. එකක් තමයි සෙල්සියස්, ෆැරන්හයිට්, කෙල්වින්. අපි ඊට පස්සේ අචල ලක්ෂ කියන්නේ මොනවද කියලා කතා කරා. ඒකට අචල ලක්ෂ දෙකක් තියෙනවා. ඉහළ අචල ලක්ෂයයි පහළ අචල ලක්ෂයයි තියෙනවා කියලා කතා කරා. අචල ලක්ෂ කියලා කියන්නේ අර ෆික්ස් පොයින්ට්. ඒ කියන්නේ ඒ උෂ්ණත්වය ආයේ වෙනස් වෙන්නේ නැහැ. ඒවා ඒ කියන්නේ නිශ්චිත අගයක අනිවාර්යයෙන්ම තියෙන එක. ආයේ වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහට අපි කතා කරා. ඊට පස්සේ කෙල්වින් පරිමාණය, ඊට පස්සේ නිරපේක්ෂ ශූන්‍ය ගැන කතා කරා. නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ පෘථිවියේ තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය. ඒක සෙල්සියස් වලින් ගත්තොත් එහෙමනම් සෙල්සියස් -273යි. කෙල්වින් වලින් ගත්තොත් එහෙමනම් කෙල්වින් 0යි. එතකොට ඒ උෂ්ණත්වයේදී අංශු වලට චාලක ශක්තියක් නැහැ. ඒවා ගල් ගහිලා වගේ තියෙන්නේ කියලා මම කිව්වා. ඒ වගේම අන්තර්ජාතික ඒකකය තමයි කෙල්වින්. උෂ්ණත්වය මයින අන්තර්ජාතික ඒකකය තමයි කෙල්වින්. ඊට පස්සේ සෙල්සියස් අගයක් කෙල්වින් කරන්නේ කොහොමද කියලා කතා කරා. එතකොට මොකද්ද පාවිච්චි කරන සමීකරණය? K සමානයි C ධන 273. මේ සමීකරණය තමයි පාවිච්චි කරන්න. අපි මේ සමීකරණය පාවිච්චි කරලා මෙතන මේ තියෙන ගණන් ටිකත් හදලා දැම්මා. හරි. ඊට පස්සේ තාපය ගමන් කිරීම. තාපය අනිවාර්ය තාපය කියන්නේ ශක්තියක්. ඒකම ඉන්නේ ජූල් වලින්. හරිද? ඊට පස්සේ අනිවාර්යෙන් තාපය ගමන් කරන උෂ්ණත්වය වැඩි තැනක ඉඳලා උෂ්ණත්වය අඩු තැනකට තමයි ගමන් කරන්නේ. එතකොට උෂ්ණත්වය වැඩි වස්තු උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වස්තු උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් මේ ටික ගැන කතා කරා. ඊට පස්සේ තාපජ සමතුලිතතාවය හොයන්නේ කොහොමද කියලා අපි කතා කරා. මොකද මේ දෙක එකතු කරලා ඉවරලා දෙකෙන් බෙදලා දෙපැත්තට හරියට දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක එතනදී අපි කතා කරා. හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ තාපධාරිතාවයයි විශිෂ්ට තාපධාරිතාවයයි. මේක ඔයාලගේ අච්චු පොතේ වෙන වෙනම ඡේද විදියට තමයි දීලා තියෙන්නේ. මම මේක එතකොට එතනදී පැහැදිලි නැති හින්දා තමයි මම මේක මේ විදියට වගුවකට අරගෙන ඔයාලට කියලා දෙන්න හදන්නේ. බලන්න අර්ථ දැකීම. යම් වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් නැත්තම් මේකට අපිට කියන්න පුළුවන් සෙල්සියස් අංශක 1කින් හරි නැත්තම් කෙල්වින් 1කින් හරි කියලා කියන්නත් පුළුවන්. ඔය ඒක 1කින් කියලා කියන්නේ අන්නේ අදහස. මම ඒක මෙතෙන්ට දැම්මේ නැහැ ඔයාලා පටල ගන්න හින්දා. වැඩි කිරීමට සැපේ යුතු තාප ප්‍රමාණය කියලා තියෙනවා. ඒක තමයි තාප ධාරිතාවය. ඊට පස්සේ තියෙනවා විශිෂ්ට තාප ධාරිතාවය. බලන්න යම් ද්‍රව්‍යයක නැත්නම් ඒකක ස්කන්ධයක හරිද? ඒකක ස්කන්ධයක උෂ්ණත්වයේ ඒකක එකකින් වැඩි කිරීමට සැපේ යුතු තාප ප්‍රමාණය. බලන්න ස්කන්ධය කියලා. මෙතන බලන්න මෙතන ස්කන්ධය කිරීම ස්කන්ධය කියලා වචනයක් නැහැ. හැබැයි මෙතන ස්කන්ධය කියලා වචනයක් ඇවිල්ලා දෙනවා. අන්නේ විශිෂ්ටයි කියන එකකින් තමයි කියවෙන්නේ. බලන්න මෙතන මොකද්ද ස්කන්ධය ඇවිල්ලා තියෙනවා. බලන්න රඳා පවතින සාධක.
වස්තුව සෑදී ඇති ද්‍රව්‍ය සහ වස්තුව ස්කන්ධය මත රඳා පවතින. මේක ස්කන්ධය මත රඳා පවතින. ද්‍රව්‍ය මතයි ස්කන්ධය මත රඳා පවතින. මේක රඳා පවතින්නේ ද්‍රව්‍ය මත පමණයි. වාක් මත රඳා පවතින්නේ ද්‍රව්‍ය මත පමණයි. අන්තර්ජාතික ඒකකය තමයි මේක පාවිච්චි කරන්නේ කෙල්විනයට ජූල්. මොකද්ද මේ කියවන්නේ කොහොමද? කෙල්විනයට ජූල්. මේක ඔය කියලා කියන්නේ කෙල්වින් යට ජූල්. ඒ කියන්නේ මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. කෙල්වින් යට sorry ජූල් යට කෙල්වින්. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. නැත්නම් ඔක ආපහු මෙහෙම ලියන්න පුළුවන්. සෙල්සියස් අංශගත මේ සෙල්සියස් මෙහෙම යටින් දාන්න පුළුවන්. මේක මෙන්න මේ විදිහට උඩට ගියාට පස්සේ තමයි ওই විදිහට JC ඍණ එක කියලා ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ওই විදිහට තමයි. ඊට පස්සේ විශිෂ්ට තාපධාරිතාවයේදී බලන්න කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. මොකද්ද? කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් නැත්නම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. මේ දෙක මෙහෙම ඒකක වලින් තිබ්බට ඔයාලා බය වෙන්න එපා. මේ දෙකෙන්ම කියන්නේ එකම තේරුම තමයි තියෙන්නේ. ඒක සෙල්සියස් වුණත් කෙල්වින් වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට ගණන් වලට දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තාපධාරිතාවය කියලා කියන්නේ මොකද්ද? එතකොට යම් වස්තුවක උෂ්ණත්වය එකකින් වැඩි කරන්න අපි දෙන්න ඕන තාපය. ඒ කියන්නේ හිතන්නකෝ මෙන්න මේ වගේ වස්තුවක් තියෙනවා කියලා. මෙන්න මේ වස්තුවට අපි මේ වස්තුව හිතන්නකෝ සෙල්සියස් අංශක දැන් තියෙනවා සෙල්සියස් අංශක 20යි කියලා. 20යි සෙල්සියස් අංශක දීලා තියෙනවා. අපිට මේක සෙල්සියස් අංශක 21ක් කරන්න ඕන. මොකද්ද සෙල්සියස් අංශක 21ක් කරන්න ඕනේ. එතකොට කොච්චරද උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ සෙල්සියස් අංශක 1ක්. අන්න නැත්තම් මොකද්ද මේක වෙනස ගත්තොත් එහෙම වෙනස ගැන කියලා වෙනස ගැන කියන්නේ කෙල්වින් ගත්තත් මේ වෙනසම තමයි තියෙන්නේ. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම්. හරිද? බලන්න සෙල්සියස් අංශක 20 සිට 21 දක්වා වැඩි කරන්න. ඒ කියන්නේ නැත්තම් සෙල්සියස් අංශක 1කින් වැඩි කරන්න. නැත්තම් ඒකක 1කින් වැඩි කරන්න. මේ එතන ඒකක 1කින් 1කින් වැඩි කරන්න දෙන්න ඕන තාප ප්‍රමාණයට තමයි අපි කියන්නේ. දෙන්න ඕන තාපයට තමයි අපි කියන්නේ තාපධාරිතාවය කියලා කියන්නේ. මොකද්ද? තාපධාරිතාවය කියන්නේ. එතකොට විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ. විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ යම් වස්තුවක කිලෝග්‍රෑම් එකක්. මේකේ අනිවාර්යෙන් මොකද්ද තියෙන්න ඕන? කිලෝග්‍රෑම් එකක්. මෙන්න මේ වචනේ සෑහෙන්න වැදගත්. කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය, ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ කිලෝග්‍රෑම් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි තිබ්බේ කියලා. මේක 21යි සෙල්සියස් අංශක කරන්න දෙන්න ඕන තාප ප්‍රමාණයට තමයි කියන්නේ වීතාදා කියලා. විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ වීතාදා කියලා කෙටි කරලා ලියන්න පුළුවන් විශිෂ්ට තාපධාරිතාවය කියලා. ඒකට මේ විශිෂ්ට තාපධාරිතාවය රඳා පවතින්නේ වස්තුව මත විතරයි. ඒ කියන්නේ වස්තුව සැදිලා ඒ කියන්නේ හදලා තියෙන ද්‍රව්‍ය මත තමයි රඳා පවතින්නේ. තාපධාරිතාවය ද්‍රව්‍ය මතත් රඳා පවතිනවා. ස්කන්ධය මතත් රඳා පවතිනවා. ඊට පස්සේ අන්තර්ජාතික ඒකකය තමයි නැත්නම් කෙල්විනයට ජූල්. මොකද්ද? කෙල්විනයට ජූල් නැත්නම් සෙල්සියස් අංශකයට දුන මේක කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් නැත්නම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තාපධාරිතාවය අතර සම්බන්ධයක් තියෙනවා. ස්කන්ධය වතාවක් විශිෂ්ට තාපධාරිතාවය. අපි තාපධාරිතාවයට පාවිච්චි කරන්නේ කැපිටල් C. මොකද්ද පාවිච්චි කරන්නේ? කැපිටල් C තමයි පාවිච්චි කරන්නේ. කැපිටල් C තමයි තාපධාරිතාවයට පාවිච්චි කරන්නේ. විශිෂ්ට තාපධාරිතාවයට පාවිච්චි කරන්නේ සිම්පල් C. මොනවායි C ද පාවිච්චි කරන්නේ? සිම්පල් C. ඒකට C සමානයි m වතාවක් C. C කියලා කැපිටල් C කියලා කියන්නේ මොකද්ද? තාප ධාරිතාවය. m කියලා කියන්නේ ස්කන්ධය. C කියලා කියන්නේ මොනවද? විශිෂ්ට තාප ධාරිතාවය. වීතාදා විශිෂ්ට තාප ධාරිතාවය කියන එක තමයි සිම්පල් C වලින් කියන්නේ. අපි මේක පාවිච්චි කරලා ගණන් හදන්න තියෙනවා. අපි ඒක බලමු ගණන් හදනකොට කොහොමද ඒක එන්නේ කියලා. ගොඩක් වෙලාවට මේ සමීකරණය පාවිච්චි කරන්න එන්නේ නැහැ ගණන් වල. හැබැයි පාස් පේපර්ස් වල එකපාරක් විතර මේ ගාන අහලා තියෙනවා. හරිද? එතකොට ගොඩක් කට්ටිය මේ සමීකරණයක් මෙහෙම තිබ්බා කියලා මතක තියාගන්න නැහැ. මොකද හේතුව තමයි ඊට පස්සේ සමීකරණයක් කරනවා q සමානයි mc θ කියලා. q සමානයි mc θ කියලා එනවා. ගොඩක් කට්ටියට මේ සමීකරණය මතකයි. හැබැයි මේ සමීකරණය ඒ කට්ටිය අමතක කරලා දානවා. හැබැයි මෙහෙම සමීකරණයකුත් තියෙනවා. මෙන්න මේ සමීකරණේ මෙන්න මේ සමීකරණය අතර සම්බන්ධතාවයක් තියෙනවා. මම මේක ඔයාලට ගණන් හදනකොට කියලා දෙන්න. හරි. අපි ඉස්සරහට යමු.
එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕන විශිෂ්ට තාපධාරිතාවේ තාපධාරිතාවය අතර තියෙන වෙනස. විශිෂ්ට තාපධාරිතාවයට මොනවද? ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් කියලා ඒ වචනයෙන්ම හැබැයි තාපධාරිතාවයට ඒ කියන්නේ නැහැ. ඒකකත් වෙනස්. ඒකත් මතක තියාගන්න. හරිද? රඳා පවතින සාධකත් වෙනස්. එතකොට මේ වගුව හොඳට මතක තියාගන්න. මේ වගුව පුළුවන් කියලා කියන්නේ ඔයාලට තාපධාරිතාවය විශිෂ්ට තාපධාරිතාවය අතර වෙනස ලස්සනට තේරුම් ගන්න පුළුවන්. අලග අච්චු පොතේ මේක එකටම එකට කියන්නේ ඡේද විදියට තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න බෑ මේක ගැන මොකද්ද හරියටම කියලා තියෙන කියලා. ඒක තමයි මම මේක වගුවකට ගත්තේ. හරි. ඊට පස්සේ තාප ප්‍රමාණය සෙවීම. දැන් තමයි අපිට මෙතනින් තමයි අපිට යන්න තියෙන මොනවද? මේකේ තියෙන කැල්කියුලේෂන් පාර්ට් එකට. ඒ කියන්නේ දැන් අපිට තියෙන මෙතන ගණන් හදන්න තමයි තියෙන්නේ. ජම් ද්‍රව්‍යයක් තාපය උරා ගැනීමේදී හෝ පිටකිරීමේදී සිදුවන උෂ්ණත්ව වෙනසට අනුරූපව හුවමාරු වූ තාප ප්‍රමාණය ගමනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා වස්තු තාපය උරා ගන්නත් පුළුවන් තාපය පිට කරන්නත් පුළුවන්. තාපය උරා ගන්නකොට උෂ්ණත්වය අපේ ඇඟේ හරි ඕනම දෙයක උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය පිට කරපුවාම උෂ්ණත්වය අඩු වෙනවා. ඒක ගැන තමයි මම. එතකොට ඔය පිට කරන තාප ප්‍රමාණය ගැන හොයන්න තමයි අපිට දැන් මේ තියෙන්නේ. කිසියම් ද්‍රව්‍යයක උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය පහත සාධක 3 මත රඳා පවතිනවා. එකක් තමයි ස්කන්ධය, අනිත් එක තමයි විශිෂ්ට තාප ධාරිතාවය, අනිත් එක තමයි උෂ්ණත්ව වෙනස. මේකම මතක තියාගන්න ඕනේ. මොකද අපි ඉස්සරහට සමීකරණයක් ගැන කතා කරනවා. ඒ සමීකරණයෙන් ඔයාලට මේක ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. හරි. බාණ්ඩ මොකක්ද ඔය සමීකරණය Q සමානයි MC මොකක්ද පාවිච්චි කරන සමීකරණය Q සමානයි MC මේ ටීට ලියන්න මෙහෙමයි මෙන්න මෙහෙම ගත්තා මෙන්න මෙහෙම ගත්තා මෙන්න මෙහෙම දැම්ම. එතකොට ඕක තමයි ටීට. හරිද? ටීට. එතකොට මේ Q කියලා කියන්නේ පිට කරපු හරි නැත්නම් අවශෝෂණය කරගත් හරි තාප ප්‍රමාණය තමයි ඔය කියන්නේ. එතකොට මේක මයින්නේ ජූල් වලින්. මොකද්ද මයින්නේ ඒකකේ ජූල් වලින්. ඒ තාපය කියලා කියන්නේ ශක්තියක් නේ. හින්දා මේක අනිවාර්යයෙන්ම මයින්නේ ජූල් වලින්. M කියලා කියන්නේ ස්කන්ධය. මොකද්ද? ස්කන්ධය. මේක අනිවාර්යෙන් කිලෝග්‍රෑම් වෙන්නම ඕන. මොකද්ද අනිවාර්යෙන් කිලෝග්‍රෑම් වෙන්නම ඕන. C කියලා කියන්නේ සිම්පල් C තියෙන්නේ මෙතන කැපිටල් C නෙමෙයි. ඒ කියන්නේ කැපිටල් C නම් මොකද? තාප ධාරිතාවේ. සිම්පල් C කියලා කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවේ. විශිෂ්ට තාප ධාරිතාවේ. තීට කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. මොකද්ද? උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස තමයි ඒකෙදී ඔය කියන්නේ. හරි. එතකොට මොකද්ද සමීකරණය Q සමානයි MC තීටා. මේ Q කියලා කියන්නේ තාප ප්‍රමාණය. ඒක පිට කරපු තාප ප්‍රමාණය වෙන්නත් පුළුවන්. අවශෝෂණය කරපු තාප ප්‍රමාණය වෙන්න පුළුවන්. මයිනේ ඒකකේ තමයි ජූල්. මොකද ඒක ශක්තියක් ඉන්න. M කියලා කියන්නේ ස්කන්ධය. මයිනේ ඒකකේ තමයි කිලෝග්‍රෑම්. C කියලා කියන්නේ මේ සිම්පල් C විශිෂ්ට තාප ධාරිතාවේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. නැත්තම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා තියෙන. ඕක ඔයාලට ඕක ඔහොම ලියන්න නැතුව මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හරිද? ජූල් මෙහෙම ලියලා යට කිලෝග්‍රෑමුයි කෙල්විනින් ලියලා ලියන්නත් පුළුවන්. නැත්තම් මෙතන ජූල් ලියලා කිලෝග්‍රෑමුයි සෙල්සියසුයි කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ දෙකත් ඒකමයි. මේක ওই උඩට ගියපුවාම තමයි ඍණ වෙන්නේ. හරි. ඊට පස්සේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස ගත්තොත් එහෙම දැන් හිතන්නකෝ. එකක උෂ්ණත්වය 100යි අනිත් එකේ උෂ්ණත්වය 20යිනේ. එතකොට උෂ්ණත්ව වෙනස ගත්තොත් එහෙම වෙනවා 80යි කියලා. මෙන්න මේක තමයි උෂ්ණත්ව වෙනස. එතකොට උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් වෙන්නත් පුළුවන්, සෙල්සියස් වලින් ලියන්නත් පුළුවන්. වෙනසක් ඉඳලා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාලට කෙල්වින් ගන්නත් පුළුවන්, සෙල්සියස් ගන්නත් පුළුවන්. හරි. හරි. බාණ්ඩ මේක සෑහෙන වැදගත්. නෝට් එකක් වගේ දීලා තියෙනවා. උෂ්ණත්ව වෙනස නැත්නම් තීටා සැලකීමේදී කෙල්වින් අගයන් වෙනුවට සෙල්සියස් අගයන්ද ඒ ආකාරයෙන්ම භාවිතා කරන්න පුළුවන්. මම ඔය කියලා තියෙන එක
මෙන්න මෙහෙම පැහැදිලි කරන්න. දැන් හිතන්නකෝ එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක තියලා තියෙනවා මෙහෙම වස්තු දෙකක් තියෙනවා. මේකක සෙල්සියස් අංශක 100යි කියලා දීලා තියෙනවා. අනිත් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි කියලා දීලා තියෙනවා. එතකොට මේ දෙක අතර උෂ්ණත්ව වෙනස අපිට කීයද කියලා ගන්න පුළුවන්? කීයද ගන්න පුළුවන්? 80යි කියලා ගන්න පුළුවන්. ඇයි 100 ඍණ 20. එතකොට කීයද? 80යි කියලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ දැන් හිතන්නකෝ මේක කෙල්වින් වලින් කරගත්තොත් එහෙම මම මේ සෙල්සියස් අංශක 100ම කෙල්වින් කරගන්න. එතකොට බලන්න මොකද සෙල්සියස් කෙල්වින් කරන්නේ කොහොමද? K සමානයි C ධන 273. එතකොට සෙල්සියස් අංශක 100 ධන 273 උත්තර එනවා 373යි කියලා. මෙතන උත්තර එනවා කීයද? 373යි කෙල්වින් කියලා. සෙල්සියස් අංශක 20 කෙල්වින් කරනවා. එතකොට ඒකත් කරන්නේ 20 ධන 273. එතකොට උත්තරේ එනවා 293යි කියලා එනවා. 293යි කෙල්වින් කියලා එනවා. 293යි කෙල්වින්. දැන් මේ දෙකේ වෙනසත් අරන් බලන්නකෝ. 300 කියලා 373න් අඩු කරන්න තියෙනවා 293. බලන්න 3න් 3ක් බිඳුවයි මේ පැත්ත 17ක් ගත්තාම එතනත් 8යි. එතකොට මෙතන වෙනසක් වෙනවා කෙලින්ම 80ක් කියලා. හරිද? එතකොට ඔයාලට තේරෙනවා සෙල්සියස් අංශකවල වෙනසක් ගත්තත් කෙල්වින් වල වෙනසක් ගත්තත් ඒකින් කියන්නේ එකම වෙනසක් තමයි තියෙන්නේ. හැබැයි කියන්නේ වෙන වෙනම ගත්තොත් වෙනස්. සෙල්සියස් අංශක 100 කෙල්වින් නම් කීයද? 373යි. සෙල්සියස් අංශක 20 කෙල්වින් වලින් ගත්තොත් 293යි. හැබැයි 100යි 20යි අතර වෙනස 80යි වගේම 373යි 293යි අතර වෙනස 80ම තමයි. එතකොට ඔයාලට වෙනස කිසිම අවස්ථාවක් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනස ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි මම මතකද ඔයාලට උඩ ප්‍රශ්නයක් ඉතුරු කරා. අන්න ඒ ප්‍රශ්නයට දැන් අපි ගිහින් සාකච්ඡා කරලා බලමු මොකක්ද මං කිව්වේ කියලා. බලන්න සෙල්සියස් උෂ්ණත්ව පරිමාණයේ එක් කොටසක් සමාන වන්නේ කෙල්වින් උෂ්ණත්ව පරිමාණයේ කොටස් එක් කීයකටද? ගොඩක් කට්ටිය මේක ලියන්නේ 273කට කියලා තමයි ලියන්නේ. 273කට කියලා තමයි කියන්නේ. හැබැයි යෝක වැරදි. ඒ කියන්නේ බලන්න සෙල්සියස් අංශක 1ක් කියලා කියන්නේ කෙල්වින් නම් කොච්චරද? 274යිනේ. කෙල්වින් 274යි. සෙල්සියස් අංශක 2ක් කියලා කියන්නේ කීයද එතකොට? සෙල්සියස් අංශක 2ක් කියලා කියන්නේ 275ක් කෙල්වින්නේ. හැබැයි මේ දෙක අතර වෙනස කීයද? 1යි. මේ දෙක අතර වෙනසත් කීයද? 1යි. එතකොට ඔයාලට මෙතනදී තේරෙනවා කෙල්වින් 1ක් කියලා කියන්නේ සෙල්සියස් අංශක කියන්නේ වෙනස කියන්නේ සෙල්සියස් අංශක 1කින් වැඩි කරනවා කියලා කියන්නේ කෙල්වින් 1කින් වැඩි කරනවා තමයි. ඒ කියන්නේ බලන්න මෙතන 1 ඉඳලා 2ට වැඩි කරනවා. මෙතන 274 ඉඳලා 275ට වැඩි කරනවා. ඒ කියන්නේ මෙතනත් වැඩි කරලා තියෙන එකකින් මෙතනත් වැඩි වෙලා තියෙන එකකින්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 1කින් වැඩි කරත් එකයි කෙල්වින් 1කින් වැඩි කරත් එකයි. එතකොට මේක උෂ්ණත්වය මේකේ උත්තරය වෙන්නේ සෙල්සියස් උෂ්ණත්ව පරිමාණය එක් කොටසක් සමාන වන්නේ කෙල්වින් උෂ්ණත්ව පරිමාණය කොටස් කීයකටද? කීයකටද? එකකට කියලා තමයි ගන්න වෙන්නේ. කීයද? එකකට තමයි සමාන වෙන්නේ. ඔය සිංහල පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. ඔතන හරිද? ඔයාලා එකකට කියලා මතක තියාගන්න.